කොහොමද ළමයි ඔයාලට ඔන්න අදත් ආවා කතාවේ අලුත් කොටසක් අරගෙන අපි යමු එහෙනම් කතාව අහන්න. මේ ලොකු අම්මේ මට යන්න බෑ. මට ඔයාලත් එක්ක මේ ගමේ ඉන්න ඕනේ. ඇයි දෙයියනේ ඔයාලට මාව මේ ගෙදර තියාගන්න බැරි? මගෙන් ඔයාලට කිසි කරදරයක් නෑනේ. මං ඔයාලගෙන් නූල් පොටක්වත් තරම් දෙයක් ඉල්ලනවද? නෑනේ. ඒත් ඔයාලට මාව කරදරයක්ද? අවසාන මොහොතේ කෙල්ල ඉකිගසමින් අඬන්නට උනේ ඈ සිත තුළ ඇති පීඩනය වචනවලට හරවමින්. නමුත් ඇගේ මානසික මට්ටම වටහා ගන්නට හැකි එක් අයෙකුවත් එතන නම් සිටියේ නැත. අවසානයේ සිදු වූයේ කෙල්ල හඬා හෙම්බත් වීම පමණක්මය. උඹට කියලා අනාගතයකුත් තියෙන්න ඕනි නේ හේලියෝ. මේ ගමේ හිටියා කියලා කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මං නම් කියන්නේ උඹ කොළඹට ඵලයන්. මේ මහත්තයා උඹට උදව් කරයි. අනික මේ මහත්තයා උඹව අතාරින්නෙත් නැහැ. හෙවණැල්ල වගේ ළඟින් ඉඳී. මෙවන් මොහොතක වුවද ලොකු අම්මා දුකක් නොපෙන්වා සිටීම කෙල්ලගේ සිතට තවත් වේදනාවක් ඇති කරන්නට සමත් විය. පවසන වචනයක් පාහේ කියන්නේ ඇයට ඔහුත් සමගින් කොළඹ යන මෙන්ය. එයින්ද වැටහෙන්නේ ලොකු අම්මටත් ලොකු තාත්තත් ඇයට කෙතරම් බරක් වී ඇත්තැයි කියා. ඇයි දෙයියනේ ඔයාලට තේරෙන්නේ නැත්තේ? මල් බිස්නස් එක කරගෙන හිටියාම ඒකෙන් ලැබෙන ආදායම මට ඇති කියලා. කොළඹ ගිහින් රස්සා කරන්න මට කිසි උවමනාවක් නෑ. අනේ මාව ගමේ තියාගන්න ලොකු අම්මේ. හරි. මම වෙනදට ගෙදරට දෙනවා වගේ දෙගුණයක් සල්ලි ඔයාලට දෙන්නම්. අනේ මාව කොළඹ යවන්න නම් එපා. අනේ ලොකු අප්පච්චි මට මේ ගෙදර ඉන්න දෙන්නකෝ. කෙල්ල අවසානයේ ඇද වැටුනේ පීටර්ගේ දෙපා පාමුලය. ඔහුගේ සිහියට එකවරම පැමිණියේ රෂයෙන්ගෙන් විටින් විට ලබාගත් මුදල් ගැනය. එකී මුදල්වල වාඩුව පියවන්නට නම් රෂයෙන් සමගින් කෙල්ලව කොළඹ යවිය යුතුමය. ඔවුන්ගේ කිවිසුම වූයේද එයය. පසෙකට වී බලා සිටින රෂයෙන් දෙස බැලූ පීටර් අපිට තවදුරටත් උඹව මේ ගෙදර තියාගන්න බෑ හේලි. අවුරුදු 24ක්ම අපි උඹව ආරක්ෂා කළා. දැන් තියෙන්නේ උඹට උඹේ ජීවිතය හොයාගන්න. මේ මහත්තයාට දීපු පොරොන්දුව කඩ කරන්න අපිට බැහැ. ඒ නිසා උඹ මේ මහත්තයාත් එක්ක කොළඹ යන්න ඕනි. අඬන්න එපා ළමයා. මං කිව්වනේ මං ඔයාව කොළඹට ගිහින් අතාරින්නේ නෑ කියලා. මං ඔයාගේ ළඟින්ම ඉන්නවා. ලොකු අප්පච්චි කියනවා වගේ ඔයාව ජොබ් එකකට යවන්න මට කිසි අදහසක් නෑ. අපි යමු නේද දැන්? රෂයෙන් කෙල්ල අසලට පැමිණ බිම වැටී සිටින ඇයව නැගිටවන්නට උත්සාහ දැරුවේ. අල්ලන්න එපා මාව. ඈ ඔහුගේ අත කේන්තියෙන් ගසා දැමුව ඇසේ පවසමින්. රෂයෙන්ගේ සල්ලාල මුණ දැකීම පවා හේලිට අප්‍රියජනකය. කෙල්ල ඒ තරමටම රෂයෙන්ට අකමැතිය. ඒ නිසයි අය එලෙස හැසිරෙන්නට උනේ. ඔහොම හිතුවක්කාර වෙලා බෑ හේලි. කොළඹට ගියාට පස්සේ ඔයාගේ උදව්වට ඉන්න මේ මහත්තයා. ඒ මහත්තයාව කේන්ති ගස්වන්නේ නැතුව ගමන යන්න පිටත් වුණා නම් හරි නේද? අපි වගේ නෙමෙයි. මේ මිනිස්සු වැඩ රාජකාරි බොහෝමයක් පාඩු කරගෙන මේ ඇවිත් තියෙන්නේ. මවාගත් කාරුණික බවකින් රාණිය ලෙස පැවසුවේ බිම වැටී සිටින තැනින් කෙල්ල නැගිටින්නටත් සූදානමක් නැති නිසාය.
දෛවය තමාට සරදම් කරන්නේ නොනවත්වාමය. ඉරණම මෙය නම් එය කිසිසේත්ම වෙනස් කරන්නටද නොහැකිය. බිම ඉඳගෙනම දෙනෙත්වල කඳුළු පිසදාගත් කෙල්ල නැගී උන්නේ හැඟීම් විරහිත එකියක මෙන්ය. ඒ තමා ඉදිරියේ ගොදුරක් ඩැහැ ගන්නට මෙන් බලා සිටින සල්ලාල පිරිමියාට කීකරු වන්නට හිත හදාගෙනය. මේ නාටකම් බල ඉන්න මහත්තයාට වෙලාවක් නෑ මහත්තයා. හේලි මහ ඇට්ටර කෙල්ලෙක්. තවත් මෙතන කියව හිටියොත් කෙල්ල පැනලා යන්නත් බැරි නෑ. ඒ නිසා දැම්ම පිටත් වුණා නම් හොඳයි නේද? තම පියා මියගිය පසු ඈ ඔහු ලෙසින් දුටු එකම තැනැත්තා ලොකු අප්පච්චිය. නමුත් මේ මොහොතේ ඔහුගේ කතා ඇගේ හදවත හූරා දමන තරම් සැරය වේදනාකාරීය. තවත් නම් ඔවුන්ගේ වේදනාකාරී වදන් අසන්නට බැරි තැන අහිංසක මල් කෙල්ල තම රෙදි පිර වූ පෑගේද රැගෙන ගෙයින් පිටතට පැමිණියේ රානිගේ සහ පීටර්ගේ මුහුණ දෙසවත් නොබලාය. සල්ලිවලට ලෝභකමේ පිටස්තර පිරිමියෙක්ට මාව විකුණපු මේ දෙන්නගෙන් මට කිසි වැඩක් නැහැ. මෙයාලත් එක්ක මට කිසිම නෑකමකුත් නැහැ. කටින්ම කියනවා නම් මේ මොහොතේ ඉඳලා මං එයාලව අඳුරන්නෙත් නැහැ. ඈ එසේ සිතමින්ම මිදුලට බැස බලා සිටින විට පීටර් මොනවාදෝ රහසින් පවසන්නට උනේ රෂේන්ටය. නැවතත් සල්ලාල පිරිමියා තම මුදල් පසුම්බියගෙන එයින් මුදල් නෝට්ටු කිහිපයක් ගෙන පීටර්ගේ කමිසය උඩ සාක්කුවට ඔබන්නට උනේ පීටර් දැඩි ලෙසින් අකමැත්ත ප්‍රකාශ කරද්දීය. තමා පණ ගැහෙන ජීවියෙකි. තමාගේ ජීවිතය මුදලට වෙන්දේසි කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. නමුත් තමාගේ ජීවිතය තමාටවත් අයිති නැති වෙන මොහොතක අහිංසකයෝ වුන්නේ හිස් හැඟීමෙනි. දශමයකින් හෝ තමාගේ යැයි කිව හැකි පුද්ගලයින් දෙදෙනා ඇයව මුදලට විකුණා සැහැල්ලුවෙන් බලා සිටී. හේලි, අපි යමු නේද ස්වීටි? ඔයා ලෑස්තිද මාත් එක්ක යන්න? යුවතියගේ සවන්පත් අතරට වැකුණේ සල්ලාල පිරිමියාගේ කටහඬය. ඒ කටහඬේ ගැබ්ව තිබුණේ අසීමාන්තික වූ සතුටක් පමණකි. කෙල්ල පැන යාවිතැයි සැකයෙන් මෙන් රෂයෙන් නැගේ අත අල්ලා ගත්තේ තදින්මය. ඔහුට විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නට තරම්මක් සිතක් නොතිබූ හේලි හිස් බැල්මකින් පැමිණියේ රෂයෙන් පැමිණවුන් රථය කරාය. මේක ඇතුලේ තව මහත්තුරු දෙන්නෙක්. යුවතියගේ දෙනෙත් විසල් වුණේ ජීප් රථය තුළ සිටින තවත් තරුණයින් දෙදෙනෙක් දුටු විටය. ඔවුන් රෂයෙන්ගේ මිතුරන් විය යුතුය. එකී පිරිමීන් දෙදෙනාද කෙල්ල දෙස බලා උන්නේ මවිතයට පත් වූ අයුරින්. ඇය ඔවුන් දෙස බලා සිටින බවක් වැටහුණු නිසාම දෝ රෂයෙන් පොඩ්ඩක්වත් බය වෙන්න එපා හේලි. ඒ මගේ යාළුවෝ දෙන්නෙක්. ඔයාට කිසිම කරදරයක් නෑ එයාලගෙන්. මට මෙහෙට එන ගමනේදී තියෙන පාළුව නැති කරන්නයි උන් දෙන්නව එක් කරගෙන ආවේ. එසේ කියද්දී එක් තරුණයෙක් අසුනින් නැගිට පිටතට පැමිණියේ. රෂයෙන් අපි යමු නේද? අපි දැනටමත් පරක්කුයි. ඔහු එසේ කියද්දී රෂයෙන් හේලි, ඔයා පිටිපස්සෙන් නගින්න. ඒක ඔයාටත් පහසුයි අපිටත් පහසුයි. චතුර කෙල්ල ගැන පොඩ්ඩක් බලන්න.
හැබැයි චතුර උඹට මගේ කෙල්ලගේ ඇඟට අතක්වත් තියන්න තහනම්. තේරුණානේ? ඕකේ මගේ කෙල්ල. උඹලට මේකේ තේරුමක් නැතුව මේකේ දිහාව බලන්නවත් අවසරයක් නැහැ. ඔහු තම මිතුරන්ට තරවටු කරන්නට උනේසේ පවසමින්. කෙල්ලට මේ සියල්ලම විහිළු නොව ඇයට කරන සරදම්මෙන්ය. දත්මිටි කමින්ම ඈ ඒ සියල්ලම ඉවසාගෙන හිටියේ හරි ආයාසයෙන්. හේලී නැවතත් සවන අතරින් ඇසෙන්නේ ඔහුගේ කටහඬය. කෙල්ල උන්නේ ඔහුගේ හඬ නෑසුනාසේය. හේලි, ඔයාට මං කියන දේ ඇහෙනව නේද? කියන්න මහත්තයා, මං අහගෙන ඉන්නේ. ඔයා මාත් එක්ක තරහින් දින්නේ? කේන්ති ගන්න එපා හේලි. ගමේ ජීවිතය හරි දුෂ්කරයි. ඔයා වගේ අහිංසක ලස්සන කෙල්ලෙක් මේ වගේ ගමක දුක් විඳින්න කොහොමවත් ඕනි නෑ. කොළඹ ගියාට පස්සේ ඔයාට තේරෙයි ගමේ ජීවිතේට වඩා එහෙ ජීවිතේ කොච්චරනම් සැප පහසුකම් එක්ක තියෙනවද කියලා. කේන්තියෙන් සිටින කෙල්ලට ඔහුගේ පෙළ මිරිකා දමන්නට තරම් ආවේගයක් පවතී. ඒ නිසාමයි ඇය ඔහුට පිළිතුරු නොදීම නැවතත් නිහඬ වුණේ. හේලී නැවතත් ඔහු ඇයව අමතයි. මෙවරද කෙල්ල ඔහු කී වදන් නෑසුනාසේයි සිටින්නේ. හේලි, යන්න කලින් ලොකු අම්මටයි ලොකු තාත්තටයි වැඳලා ආවනම් හරි නේද? මොනා වුණත් ඒ ඔයාව බලාගත්ත වැඩිහිටියෝ දෙන්න. ඔහු එහෙම කියද්දි කෙල්ල රවාගෙන බලා උනේ රෂයෙන් දිහාවය. කොහෙන්ද රෂයෙන් මේ කෙල්ලව හොයාගත්තේ? ඔයාට ලේසි වෙන්නේ නෑ මේ පාර. කෙල්ල කොච්චි මිරිස්වලටත් වඩා සැරයි. මිතුරෙක් ලෙස පවසද්දී ඉවසීමේ සීමාව ඉක්මවා උන් හේලි. අනේ මහත්තයෝ, මට යාළුවත් එක්ක කතා කරන්න දෙයක් නෑ. මෙන්න මේ වාහනේත් අරගෙන අපි යමු. ඈ උස්සනින් පවසද්දී මිතුරන් එකිනෙකාගේ මුහුණු දෙස බලා වාහනය පණ නංවා ගත්තේ. බොහෝ වේලාවක් යනතුරුත් වාහනය තුළ පැවතියේ නිහඬියාවක්. කෙල්ල හෝ රෂයෙන් හෝ ඔහුගේ මිතුරන්ගෙන් එක් අයෙකුවත් කටහඬ අවදි නොකළේ නිහඬ බව ආරක්ෂා කර ගනිමින්ම. රථය ධාවනය කරන අතරතුර පවා රෂයෙන්ගේ සල්ලාල දෙනෙත් කෙල්ලගේ රූපය වෙතින් නම් ඉවතට ගන්නා සූදානමක් නොතිබුණි. මේ මනුස්සයාට වාහනේ අරගෙන යන්න බැරිද මන් දිහාව බලන්න නැතුව? ඒකවත් සනසීමෙන් කරගන්න හිතක් නැද්ද? අසුනට බර වීගෙන කෙල්ල උන්නේ කල්පනා ලෝකයේ ගිලීය. අත යන මේ ගමන ගැන කිසිදු අදහසක්වත් මල් කෙල්ලට නැත. එකවරම ඇගේ කල්පනා ලෝකය මුළුනමින් සුණු විසුණුව ගියේ රෂයෙන් රථය නවත්වා රියදුරු වසනින් බැස ජීප් රථයේ පිටුපස ද්වාරය විවෘත කර කෙල්ල අසල වුන් තරුණයාට රියදුරු වසන වෙත යන්නට පවසන විටය. උඹ මාවත් විශ්වාස කරන්නේ නෑ නේද රෂයෙන්? ඒකනේ ඩ්‍රයිව් කරන එක පැත්තක දාලා කෙල්ල ගාවට එන්න හිතුවේ. අපි ඔය 2.50 වැඩ කරන්නේ නෑ ලොක්කා. කෙල්ල උඹේ
අපිට උඹේ කෙල්ලගෙන් ඇති වැඩක් නැහැනේ. මිතුරා පැවසුවේ ජීප් රථයෙන් බසින අතරතුරය. එහෙම දෙයක් නෙමෙයි මචං. මට කෙල්ලෙක්ක ටිකක් කතා කරන්න ඕනේ. ගියාට පස්සේ වැඩ ගොඩාක් තියෙන නිසා හේලි එක්ක කතා කරන්න ටයිම් එකක් තියෙයිද කියලයි විශ්වාසයක් නැත්තේ. ඒකයි මං උඹට කියන්නේ ඩ්‍රයිව් කරන්න කියලා. නැතුව මේ වෙන මොකකටවත් නෙමෙයි. රශයෙන් පැවසුවේ සිනාසී තම මිතුරාට. සල්ලාල පිරිමියා තමා වෙතට එන්නට උත්සාහ දරන බව දැනුණු විට කෙල්ලගේ සැනසීම නැවතත් අතුරුදහන්ව ගියේ ක්ෂණිකවය. ජීප් රථයේ ඇයවුන් පස කවුළුවෙන් නෑ පිටත බලන්නට උනේ රශයෙන්ගේ රුව පවා ඇයව නොසන්සුන් කරන නිසාය. මේ මනුස්සයා නම් මහ වාතයක්. පාඩුවේ ඩ්‍රයිව් කරන්නේ නැතුව මෙතනටත් එනවා. අනේ දෙයියනේ, සයූර් මහත්තයා මගේ මැසේජ් එක බලලාද දන්නෙත් නෑ. එයාට ඒක මගේ ඇරුණොත් අහිංසකමට මොනවා වෙයිද දන්නෙත් නෑ. මගේ ජීවිතේම මේ වෙලාවේ රැඳිලා තියෙන සයූර් මහත්තයාත් එක්ක. කෙල්ල කවුළුවෙන් පිටත බලාගෙන එලෙස සිතද්දී ඇගේ සවනතට ලංවුණු රශයෙන් මොනවද හේලි කල්පනා කරන්නේ? ඔය හිතේ තියාගෙන ඉන්න දෙයක් මටත් කියන්න බැරිද? කොහොමත් ඔයාට ඔයාගේ දේවල් ඉස්සරහට බෙදාගන්න වෙන්නේ මාත් එක්ක තමයි. තේරුණාද? ඒ නිසා හංගන්න කිසි දෙයක් නෑ. ඕනිම දෙයක් මගේ ඉස්සරහා ඔයාට කියන්න පුළුවන්. එසේ පැවසූ ඔහු කෙල්ලගේ හුරමතින් අතක් තමා ගන්නට උත්සාහ දරද්දීම ඇය ගිනිගන්නා දෙනෙතින් බැලුවේ ඔහු දෙසය. මෙවන් අප්‍රසන්න පිරිමියෙකුගේ ස්පර්ශය මෙන්ම බැල්මන් පවා ඇය පිළිකුල් කරන්නක් විය. කෙමෙන් කෙමෙන් ඔහු උත්සාහ දැරුවේ මගේ සිරුරට වාරුවන්නට. අනේ මහත්තයෝ ටිකක් එහාට වෙලා ඉන්න. මට වොමිට් එන්න වගේ. ඒ මොහොතේ මුහුණට කපටි සිනාවක් නගාගත් රශයෙන් කමක් නෑ හේලි, එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මං ඔයාගේ ළඟින් ඉන්නවා මගේ වගකීමක් නිසා. ඇගේ නිවතට යන්නට අකමැති ඔහු එලෙස පැවසුවේ. පැය ගණනාවක් පැමිණි රථය නැවැත්වූයේ සුවිසල් මන්දිරයක් ඉදිරිපිටය. දෙතුන් වතාවක් නලාව නාද කිරීමෙන් අනතුරුව ඒ විසල් ගේට්ටුව විවෘත කළේ සේවකයෙකු පැමිණය. කෙල්ලට එකී නිවස පෙනුනේ සිරගෙයක් මෙන්ය. ගේට්ටුව පමණක් නොව මිනිසෙකු මෙන් දෙගුණයක් පමණ උසට නිවස වටා තිබුණේ තාප්පයය. හේලි නම් මේ මොහොතේ ඉන්නේ පමණටත් වඩා බියවීය. ඒ වන්නට යන දේ බොහෝ සෙයින් බරපතල නිසාවෙනි. මේ තියෙන්නේ මගේ මාලිගාව හේලි. ඔයා ඉස්සරහට ජීවත් වෙන්න මෙන්න මේ ගෙදර තමයි. ඔයා කැමති විදියට සැප පහසුවට මගෙත් එක්ක මෙහෙට වෙලා ඔයාට ඉන්න පුළුවන්. දැන් ඉතින් අපි යමු නේද? රථය නැවැත්වූයේ වැරැන්ඩාව ඉදිරිපිටය. ගාම්භීර පෙනුමක් තිබූ තරපාරු කාන්තාවක් දොරකඩ අසලට පැමිණ නැවතත් නිවස තුළට ගියේ අමනාප බවකිනි. ඒ මුහුණේ නම් කිසිදු සිනහවක් නොවීය. කෙල්ල අනුමාන කළේ රශයෙන්ගේ මව විය යුතුයයි කියාය. කෙල්ල ඇද සූමනාවෙන් බලද්දී රශයෙන් ගණන් ගන්න එපා හේලි, එයාගේ හැටි එහෙම තමයි. එයා ඔය හිනා වෙන්න දන්නේ නෑනේ. ඒකයි ඔය. එසේ පවසා වාහනයෙන් බැසගත් රශයෙන්ට තිබුණේ බොහෝ සෙයින් කලබලයකි. ඉතින් ළමයි, දැන් නම් කතාව දෙන්න බලන්නම් දිගටම. මොකද දැන් මට ටිකක් සනීපයි.
ඉතින් ළමයි කතාව කියවලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.